ඔන්න අද රිෂි ටෙක්නික් YouTube channel එකේ unbox කරන්න ගෙනල්ලා තියෙන්නේ 4K action කැමරාවක්. එහෙම නැත්නම් GoPro කියන මෙන්න මේ action කැමරාව. ඉතින් අදින් පස්සේ කරන හැම වීඩියෝ එකක්ම කරන්නේ මෙන්න මේ 4K action කැමරාව. ඉතින් මට මේක උපන් දිනේට තමයි හම්බුනේ. අපි නම් වැඩි කතා නැතුව යන් අද මේකේ unbox එකට ඔයගොල්ලෝ තාමත් රිෂි ටෙක්නික් YouTube channel එක subscribe කරන්න නම් subscribe කරන්න. දැන් යන් අද වීඩියෝ එකට. මේක උඩම වලට බලා ගන්න පුළුවන් ගහලා තියෙනවා 4K Wi-Fi action camera කියලා. ඊට පස්සේ කැමරාව වලට බලා ගන්න පුළුවන් remote එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 4K sports කියලා ගහලා දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගහලා තියෙන HD DV 30 water resolution කියලා. ඒ කියන්නේ මීටර් 30ක් දක්වා වතුර යටට ගෙනියන්න පුළුවන් මේක waterproof හින්දා. ඊට පස්සේ megapixel 16ක selfie cam එකක්ලු. ඊට පස්සේ 4K cam එකක්ලු මේක. ඊට පස්සේ 64G TF කාඩ් එකක් තියෙනවලු. අංශක 370ක්ම පුළුවන්ලු මේකෙන් වීඩියෝ කරන්න. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක්. Wi-Fi හරහා ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන්ලු. H264 බ්‍රෑන්ඩ් එකක්ලු. මේ ගාලා දෙනවා කැමරාවට හම්බෙන items. කැමරා බොඩි කිට් එක හම්බෙනවා. ඊට පස්සේ ස්ටෑන්ඩ් එකක් හම්බෙනවා. තව ස්ටෑන්ඩ් මවුන්ට් එකක් හම්බෙනවා. තව පොඩි ස්ටෑන්ඩ් මේ මෙතන ගන්න කොලරයක් හම්බෙනවා. චාර්ජර් එකක් හම්බෙනවා. ඊට පස්සේ මේකට හම්බෙනවා බැටරියක්. මේකේ එන බැටරිය මේ පැත්තට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Wi-Fi cam කියලා ගහලා පොඩි විස්තර ටිකක් තියෙනවා. ඒකෙන් අපිට වැඩක් නැහැ. ඊට එහා පැත්තට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Wi-Fi කියලා ගහලා තියෙන sports cam කියලා ගහලා පොඩ්ඩක් තියෙනවා. මෙතන තියෙනවා ඊට පස්සේ Go Plus Cam Pro කියලා. ඒ කියන්නේ ඔයාලට මේ app එක දාගත්තාට පස්සේ Wi-Fi හරහා මෙන්න මේ කැමරාව ඔයාලට කනෙක්ට් කරගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකට. ඊට පස්සේ යට ගත්තොත් මොකුත් නැහැ. එහෙනම් අපි දැන් මේක unbox කරමු. හරි අපි බලමු මේකේ මොනවද තියෙන කියලා. ඉතින් ඔයාලට මේක ඕපන් කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. මෙන්න මේ විදිහට මේක ඕපන් කරගන්න පුළුවන්. අපිට අතර මේකේ වෙන මොකුත් බලා ගන්න නැහැ. අපි ඒ හින්දා මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. අපි මුලින්ම කතා කරමු මේකේ එන items ටික ගැන. මොකද අපේ main item එක cam එක ඊට පස්සේ cam එක ගැන තමයි දිගටම කතා කරන්න තියෙන්නේ. අපිට මේකට මුලින්ම හම්බෙනවා user manual එකක්. අපේ sports cam එකටම මේ user manual එක හම්බෙන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. ඊට පස්සේ මේකේ cup එකේ පිටිපස්සේ glass එක හම්බෙනවා. glass එක සීරුණොත් වගේ change කරගන්න. ඒකත් පැත්තකින් තියමු. ඊට පස්සේ helmet වලට high කරන කැලි ටිකක් හම්බෙලා තියෙනවා. කොලර් එකට එහෙම හයි කරගන්න කැලියක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මේකත් කොලර් එකට හයි කරගන්න කැලියක්. මේක මේ රිමෝට් එක අතට කනෙක්ට් කරගන්න පුළුවන් බෙල්ට් එක වගේ කැලක්. ඒකත් පැත්තකින් තියාගමු. මේක ඇවිල්ලා කැමරාව කොහෙන් හරි රඳවන්න මොකක් හරි ට්‍රයිපෝඩ් එකක් හරි උඩින් තියන්න අවශ්‍ය කරන කැලක්. මේ ඒකට අවශ්‍ය කරන බොඩි කිට් එක ඒකේ තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකටම මේ කැලලත් හම්බෙන්නේ. මේක වෙනම හම්බෙනවා. අපි කමන්න ඒකත් මේක ඇතුළට දාගමු. ඒකත් ඒ අවශ්‍ය කරන කැලලක්. ඊට පස්සේ ඔයාලට හම්බෙනවා මේකටම කියලා මේ පොඩි ස්ටිකර්ස් වගේ කුයර. වතුර හැම යද්දි වතුරට වැටෙනකොට ආයෙ ගන්න පුළුවන් වෙන පොඩි ගැජමැටික් ටිකක් හම්බෙනවා. ඒකත් පැත්තෙන් දාමු. ඊට පස්සේ ඔයාලට වටිනම දේ කපුරු රෙද්දක් හම්බෙනවා. ඔයාලට මේ කැම් එක ක්ලීන් කරගන්න. මොකද කැම් එකේ ඔයාලා වතුර යට ගියාම වතුර නැත්තම් දූවිලි තිබ්බොත් ලෙන්සස් වල ඔයාලගේ වීඩියෝ 4K එක හරියට ක්වොලිටි නැති වෙනවා. ඒ හින්දා ඔයාලා ක්වොලිටි එක පිහා ගන්න හොඳ කපුරු රෙද්දකුත් දියා තියෙනවා. ඒක පරිස්සම් කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට හම්බෙනවා මයික්‍රෝ චාර්ජරයක්. මේක වයර්ලස් චාර්ජින් නෙමෙයි. ඒක චාර්ජ් කරගන්න. ඊට පස්සේ එච්චරයි අපිට මේ තරම් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බෙනවා මේකේ රිමෝට් එකක්. මේකෙන් අපිට පුළුවන් වීඩියෝ ඔන් කරන්න, ෆොටෝ කැප්චර් කරන්න, ඒ වගේ වැඩ ටිකක් කරන්න පුළුවන් මේක. ඔන්න අන්තිමට එනවා අපේ කැමරාව සහ කැමරා බොඩි එක. අපි දැන් මේ ගැන කතා කරමු. ඔයාලට මගේ මුළු ඇඟම පේන්නේ නැහැ. මොකද මම කැමරාව පෙන්වන්න මේක බිමින් තියාගන්න හින්දා මේ තියෙන්නේ අපේ කැම් එක. ඉතින් මේ කැම් එක සුපිරි. මෙතන 4K කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ ලෙන්සස් අනම්මන ටික තියෙනවා. අපි මේ ගැන වැඩි විස්තර කතා කරන්න මේ ස්විච් ගැන කතා කරන්න මේ කැමරා එක එළියට ගන්න ඕනේ. ඉතින් එළියට ගන්නවට කරන් තියෙන මෙන්න මේ ටික් එක උඩ තියෙන මෙන්න මේක ඔබලා මෙන්න මේ කැලම මෙන්න මේ විදියට උස්සගත්තට පස්සේ මෙන්න මේ විදියට මේක පොඩ්ඩක් තදයි. ඊට පස්සේ මෙන්න මේ විදියට අපේ කැම් එක එළියට ගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා එන හුරු බූටි එන චූටි කැමරාවක්.
ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ SD card එක දාගන්න පුළුවන්. ඊට පස්සේ අපේ charging slot එක ගන්නත් පුළුවන්. අපි slot එක පොඩ්ඩක් ගහලා බලමු මේකට හරි slot එක එනවද කියලා. මම හිතන්නේ micro එක මේක. micro කියන්නේ මේකේ හැම micro එකම හරියන්නේ නැහැ. මේකට එන micro එක විතරයි හරියන්නේ. ඊට පස්සේ මේකට තව වෙනවා micro SD slot එක එනවා. ඊට පස්සේ මේකට පොඩි HDMI cable එකකුත් එනවා. ඊට පස්සේ මේකේටම mic කියලා ඒ ටික එනවා. මේකේ battery එන්නේ මෙන්න මෙතන improved වෙන්නේ. අපි ඒකත් ගලවලා බලමු. මේ තියෙන මේකට එන්නේ චූටි battery. අපි මේක ආයෙ දාගමු. අපිට මේක වහන්න පුළුවන් මේ විදියට. battery connect කරලා හරි. ඉතින් ඔයාලා මේක on කරන්න තියෙන මේ උඩ තියෙන mood කියන බොත්තම පොඩි වෙලාවක් ක්ලික් කරන් ඉන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට on වෙනවා. no SD card කියලා පෙන්නනවා. ඉතින් මේක 4K look එකක් වෙනවා. ඔයාලා පේනවා ඇති. ඉතින් මේකේ ඔයාලා Wi-Fi බොත්තමක් තියෙනවා කනෙක්ට් කරගන්න. ඊට පස්සේ පොඩි බොත්තම් ටිකක් තියෙනවා. මේකෙන් තමයි මම හිතන්නේ ෆොටෝ කැප්චර් ගන්න. ඕ ෆොටෝ කැප්චර් ගන්න, වීඩියෝ කැප්චර් කරන්නේ ඔක්කොම ගන්න මේකේ. ඕක තමයි අද කැමරාව. ඉතින් ඕක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ. එහෙනම් අද වීඩියෝ එකේ ත්‍රිෂි ටෙක් YouTube channel එකේ මම කියන්නේ හැමෝටම goodbye. subscribe කරලා තියාගන්න.